මනුස්ස ජීවිතයට අපි එනකොට පින්වතුනි අපි పూర్ව සසරේ වාසනාවකට රත්නමාලී සෑය වැඩ ඉන්න රටේ උපදින්න අපිට වාසනාව ලැබුණා. පින්වතුනි මේ රටේ ඉපදිලා ඔයාලා අඩු ගානේ අවුරුද්දකට 3 වතාවක්වත් මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන එක මගේ අරගන්න නම් එපා. අඩුතරමේ අවුරුද්දට 3 වතාවක් තමන්ගේ පැත්තේ හැදෙන සුවඳ මල් ටිකක් කඩාගෙන ඒ මල් පර වෙන්නේ නැති වෙන විදිහට පරිස්සම් කරගෙන ඔයාලගේ ගෙදර වත්තේ හැදෙන මල්, ඔයාලගේ ගම් පළාත්වල හැදෙන මල් මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ළඟ ගෙනල්ලා පූජා කරන්න. ඔයාලා වතුර බොන්න ළිඳෙන් පැන් එකක් අරගෙන අවුරුද්දකට 3 වතාවක්වත් මේ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට ඔයාලා බොන පැන් වලින් පැන් පූජාවක් කරන්න. ඔයාලා කුඹුරු ගොවිතැන් ආදී කරනවා නම් ඔයාලගේ කුඹුරක හැදෙන පළවෙනි සස්්‍ය කොටස ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් වෙන් කරගෙන ඇවිල්ලා සෑයට පූජා කරන්න. ඒ හාලින් කිරි ආහාරයක් හදලා බුදුරජාණන් වහන්සේට කිරි ආහාර පූජා කරන්න. ඉතින් මම මේ කියන්නේ චුට්ටයි. ඔයාලා අලුතින් වාහනයක් ගත්තොත් එහෙම ඔයාලගේ ජීවිතයේ එදිනෙදා කටයුතු වලට පළවෙනි ගමන කරගන්න ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ වන්දින්න එන ගම ජීවිතේ පින්පුරා ගන්නට. අපිට කියන්න පුළුවන් පින්පුරා ගන්න කියලා. ඒ වචන ටික මතක තියාගන්නවද නැද්ද කියන එක ඔයාලගේ කටයුත්ත. ඒ කියන වචනේ කරනවද නැද්ද කියන එක ඔයාලගේ කටයුත්ත.